කවදා හරි මෙහෙම හැඟීමක් දැනෙලා තියෙනවද? මුළු ලෝකෙම පාරණයකින් තොරව යනවා වගේ. අපි අගය කරන දේවල් ටිකෙන් ටික නැති වෙලා යනවා වගේ. පුදුමයකට වගේ මීට අවුරුදු 100 ගානකට කලිනුත් මිනිස්සුන්ට දැනෙලා තියෙන්නේ ඔය විදිහටමයි. ඉතින් අන්න ඒ වගේ කාලෙක අලගිය වන්න මුකුවිටි කියන කවිය තීරණය කළා ඒ ගැන මොන හරි කරන්න ඕනේ කියලා. හොඳයි. මේ විමසුමෙන් අපි කාලය හරහා ආපස්සට ගිහින් එතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වන සුභාෂිතයේ තියෙන ප්‍රඥාව ගැන හොයලා බලමු. බලමු ඒ පුරාණ කවිපද අද අපේ ජීවිතවලට පාර කියන පහනක් වෙන්නේ කොහොමද කියලා. හැම දෙයක්ම හැමතිස්සම වෙනස් වෙන අලුත් ට්‍රෙන්ඩ්ස් එන යන ලෝකෙක ඇත්තටම ඉතුරු වෙන්නේ මොනවද? නේද? හැම පැත්තෙන්ම තොරතුරු, මතවාද, හොට් ටේක්ස් වලින් අපිව වට කරගෙන ඉන්නේ. එහෙමනම් කාලේ පරීක්ෂාවෙන් සමත් වෙන ඇත්තටම වටිනා ප්‍රඥාව අපි හොයාගන්නේ කොහොමද? අද අපේ ගවේෂණයේ හදවතම තියෙන්නේ අන්න ඒ ප්‍රශ්නේ තමයි. හොඳයි. ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න නම් අපි ලොකු පෙරලියක් වෙච්ච කාලයකට, ඒ කියන්නේ 16 වෙනි සියවසේ ශ්‍රී ලංකාවට ආපහු යන්න ඕන. මේකේ ඉතිහාසයේ නිකම් කාල පරිච්ඡේදයක් නෙවෙයි. මේ තමයි ඇදහිය නොහැකි තරම් බලවත් සහ ගැඹුරු දැක්මක් තියෙන නිර්මාණයක් බී කරපු අර්බුදකාරී යුගය. හිතින් මවා ගන්න බලන්න කැළඹිලා ගියපු රාජධානියක්. පරණ වටිනාකම් බිඳ වැටෙනවා, අවුල් සහගත හැඟීමක් හැමතැනම පැතිරිලා. අන්න ඒක තමයි සීතාවක යුගය. ඒ කියන්නේ ශ්‍රී ලංකාව දේශපාලනිකව හරිම අස්ථාවර සමාජයේ පිරිහීමට ලක්වෙමින් තිබුණු කාලයක්. ඒක හරිම අඳුරු අවිනිශ්චිත කාලයක්. මිනිස්සු ඇත්තටම හරිපාර හොයාගන්න බැරුව සදාචාරාත්මක මඟ පෙන්වීමක් හොයමින් හිටපු යුගයක්. හැබැයි ඔන්න ඔය වගේ ව්‍යාකූල තත්ත්වයක් මැද්දේ තමයි ප්‍රඥාවේ හඩක් මතුවුනේ. සමාජයේ සාරධර්ම වේගයෙන් පිරිහෙද්දී සුභාෂිතය කියන්නේ බලාපොරොත්තුවේ පහන්තරුවක් වුණා. ඒක නිකම්ම ලස්සන වචන ටිකක් එකතු කරපු එකක් නෙවෙයි. ඒක තමයි ඒ යුගයේ සදාචාර අර්බුදයට දුන්න ඍජු පිළිතුර. පාර වැරදුණු සමාජයකට මඟ පෙන්නපු මාර්ගෝපදේශකයා. ඉතින් වචනවල මේ බලය මෙහෙවපු පුද්ගලයා තමයි අලගියවන්න මුකවිටි. එතුමා විශ්වාස කළා කවියට පුරුවන් කියලා නිකම්ම විනෝදයක් දෙනවට වඩා දෙයක් කරන්න. බෙදුණු සමාජයක් සුවපත් කරන්න ඇත්තරම වැදගත් වන ගුණධර්ම මිනිස්සුන්ට ආයමත් මතක් කරලා දෙන්න පුරුවන් කියලා එතුමා විශ්වාස කරා. අලගියවන්න මුකවටි කියන්නේ නිකම්ම කවියෙක් විතරක් නෙවෙයි. එතුමා සදාචාරාත්මක ගුරුවරයෙක්. Taman වටේ තියෙන ලෝකයේ දිහා බලලා එතුමාට තේරුණා මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් එතුමා පෑයනාතට අරගෙන නැති වී ගිය ගුණධර්මය නැවත ස්ථාපිත කරන්න හදපු උපදේශාත්මක කාව්‍යයේ විශිෂ්ටතම නිර්මාණය වන සුභාෂිතය රචනා කළා. සුභාෂිතය කියන නමේ තේරුම යහපත් කියමන් වුණාට මේක නිකම්ම උපදේශ ටිකක් තියෙන පොතකට වඩා හුඟක් එහා ගිය දෙයක්. මේක හරියට යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන අත්පොතක් වගේ දෙයක්. මිනිස් සම්බන්ධතා, සමාජ අභියෝග වගේ සංකීර්ණ දේවල් මැද්දේ පාර පෙන්නන සදාකාලික මාර්ග උපදේශයක්. එමනම් අලගිය වන්න මුකවැඩිතුමා කොහොමද මේ පාඩම් මෙච්චර කාලයක් මතක හිටින විදියට නිර්මාණය කළේ? ඒ රහස තියෙන්නේ එතුමාගේ කවිවල තියෙන විශිෂ්ට ව්‍යුහය ඇතුලේ. ඒක හරිම සරල. ඒත් හරිම බලවත් සූත්‍රයක්. ගැඹුරුම අදහස් පවා කවදාවත් අමතක නොවන ප්‍රඥාවේ පොඩි කෑලි බවට පත් කරන සූත්‍රය. හරි. මෙහෙම ඒක වෙන්නේ හැම කවියක්ම ප්‍රඥාවේ ද්විත්ව පහරක් වගේ. මුලින්ම කෙලින්ම සදාචාරාත්මක ප්‍රකාශයකින් පටන් ගන්නවා ජීවත් වෙන්න ඕන විදිහ ගැන පැහැදිලි කෙටි මූල ධර්මයක්. ඊට පස්සේ ඒක හිතට කාවදනවත් එක්කම ස්වභාවික ලෝකයෙන් ගත්ත ලස්සන උපමාවකින් ඒ පාඩම සදාහරම මතකයේ හිටින රූපයකින් දෙවනි පහර දෙනවා. ඒක තමයි සංකීර්ණම අදහස් පවා හිතේ රැඳෙන විදිහට හදපු හරිම දක්ෂ ක්‍රමයක්. දැන් අපි මේ කවි නිර්මාණය වෙලා තියෙන විදිහ තේරුම් ගත්තනේ. ඉතින් අපි යමු මොනවද කියන එකට. සුභාෂිතයෙන් අපිට උගන්වන්නේ මේ සදාකාලික පාඩම් මොනවද? 16 වෙනි සියවසේ වගේම අදටත් අඩාල වෙන උදාහරණ කීපයක් දිහා බලමු. උදාහරණයක් විදියට කේලාම් කීමේ අනතුර ගැන කියවෙන මේ බලවත් කවිය ගන්න. කියවෙන්නේ සර්පේකුගේ විෂෙන් එක්කෙනෙක් මැරෙනවා. හැබැයි පාලකයෙකුගේ කනට කොඳුරන කේලමක් නිසා මුළු ජාතියක්ම විනාශ වෙන්න පුරුවන් කියලයි. ඒ වචනවල බරගෙන පොඩ්ඩක් හිතන්න. මේ සැසඳීම ඇත්තලම ඇඟ කිලිපොළ යනව නේද? එක සර්ප දෂ්ටනයක් සහ මුළු ජාතියකම බිඳ වැටීම. මේ කවිය අපේ වචනවල තියෙන දැවන්ත බලය ගැන දරුණු මතක් කිරීමක්. විශේෂයෙන්ම එක බොරු ආරංචියක් ලැබුගින්නක් වගේ පැතිරිලා ආය හදන්න බැරි හානියක් කරන්න පුළුවන් මේ සෝෂල් මීඩියා යුගයේ. දැන් අපි යමු සැබෑ නායකත්වයේ මුල් ගලක් වෙන නිහතමානීකම ගැන කියවන කවියකට. විශාල ගැඹුරු සාගරී හිතින් මවා ගන්න. කොච්චර ගංගාවල වතුර ආවත් ඒක කවදාවත් ඉවුරු පැනලා යන්නේ නැහැ. අන්නේ වගේම තමයි ඇත්තරම ගුණවත් නායකයෙකුට දැවැන්ත බලයක් දරන්න පුරුවන් ඒක කවදාවත් ඔලුවට ගන්නේ නැතුව
හරිම ලස්සන බලවත් රූපයක් නේද? මේක අපිට මතක් කරනවා සැබෑ ශක්තිය කියන්නේ බලය පෙන්වීම නෙවෙයි, ඒක කරුණාවෙන් සහ නිහතමානීව හසුරවන්න අවශ්‍ය ප්‍රඥාව සහ ආත්ම දමනය තිබීමයි කියලා. හිතලා බලන්න අද ඉන්න නායකයන්ගෙන් කී දෙනෙකුට ඇත්තටම මේ ගුණේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? මෙන්න තවත් නියම උදාහරණයක්. බලවත් අභිමානවත් හස්තිරාජයෙක් හිතින් මවා ගන්න. කොච්චර උද්දාමයෙන් හිටියත් Tamanගේම හොඬ වැලේ පැටලෙන්නේ නැති වෙන්න සහජ ප්‍රඥාවක් උඩ තියෙනවා. කවිය අපිට කියනවා ප්‍රඥාවන්ත පුද්ගලයෙකුත් අන්න ඒ වගේ කියලා. කොච්චර ධනයක් හෝ සාර්ථකත්වයක් ලැබුණත් ඔවුන් හැම විටම ගෞරවයෙන් ක්‍රියා කරනවා. Tamanට ලැජ්ජාවක් ගේන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේක ආත්ම දැනුවත්භාවය සහ අවංකකම ගැන හරිම බලවත් පාඩමක්. ඉතින් අපි මේ පුරාණ කවිවල බලය දැක්කා. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි ඉතින් 16 වෙනි සියවසේ සියවසේ කවියකින් 21 වෙනි සියවසේ මගේ ජීවිතයට තියෙන සම්බන්ධය මොකක්ද කියලා. උත්තරය තමයි හැමදේම. අභියෝග වෙනස් වෙලා ඇති. හැබැයි සුභාෂිතයෙන් උගන්වන මානුෂීය ගුණධර්ම සදාකාලිකයි. අපි දැකපෝ විදිහට සුභාෂිතය කියන්නේ ඇත්තටම ප්‍රඥාවේ නිධානයක්. බලය තියෙනකොට නිහතමානී වෙන්න, කතා කරන වචන ගැන පරිස්සම් වෙන්න, නිමක් නැති පරීක්ෂණ වංගෙන් පිරුණු ලෝකෙක ආත්ම දමනය පුරුදු කරන්න සහ තමන්ගේ ක්‍රියාවන් අහංකාරකමෙන් නෙවෙයි ප්‍රඥාවෙන් මෙහෙවන්න කියලා ඒක අපිට මතක් කරනවා. මේවා නිකල්ම හිතේ තියාගන්න දේවල් නෙවෙයි. මේවා වඩා හොඳ, වඩා අර්ථවත් ජීවිතයක් ගත කරන්න තියෙන ප්‍රායෝගික මෙවලම්. ඉතින් අන්තිමට මම මේ සිතුවිල්ල ඉතිරි කරලා යන්නම්. ප්‍රඥාවට වඩා හයියෙන් කතා කරන එක නිහතමානීකමට වඩා උඩඟුකම වටිනවා වගේ පේන ලෝකික අපි ජීවිත වෙන්න තෝරගන්න යහපත් කියමන් මොනවද? ඊටත් වඩා වැදගත් වෙන්නේ අපි ඊළඟ පරම්පරාවට ලබා දෙන යහපත් කියමන් මොනවද කියන එක. සුභාෂිතය අපිට සදාකාලික සැලැස්මක් දීලා තියෙනවා. දැන් ඒකෙන් වඩා හොඳ අනාගතයක් ගොඩනගන එක අපිට භාරයි.